मदहासे सिपदराए मिलके मुआ मदहासे सिपदराए मिलके मलवनि लसन रनबंडु सिरियालोके मलवनि वसन मेवनि लसन नैलोके मलवनि लसन रनबंडु सिरियालोके मलवनि वसन मेवनि लसन नैलोके मुआ मदहासे सिपदराए मिलके मदहासे सिपदराए मिलके लसन रनबंडु सिरियालोके मलवनि वसन मेवनि लसन नैलोके मुआ मदहासे सिपदराए मिलके मुआ मदहासे सिपदराए मिलके मंगल दवसक सिरी में विला मलवनि लसन रनबंडु आलोके मलवनि वसन मेवनि लसन नैलोके मुआ मदहासे सिपदराए मिलके मुआ मदहासे सिपदराए පට්න හිතන්නේ අහිංසක පෙම්වතා ටිකක් දඟ වෙලා නේද අද නිකන් මට හිතුණා ආශා දැසින් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේක මහත්මයා වගේම නර්තනයක එකතු වෙලා තියෙනවා. මම ඇත්තටම චිත්‍රපටය බලලා තියෙනවා. සිංහල සිනමාවේ සක්විති රාජ ගාමිණී ෆොන්සේක මහතා ජටාවක් එහෙම බැඳගෙන ඒ කරන නර්තනයත් මම බලා හිටලා තියෙනවා. එතකොට ශ්‍රියානි අමරසේන මහත්මිය වෙනකොට ඔබ කවුද තෝරාගත්තේ මේ? එහෙම කෙනෙක් නැහැ. කවුද විනිශ්චය වණ්ඩේට මොකද හිතෙන්නේ? ප්‍රභාත් බොහොම සැහැල්ලුවෙන් අද මේ වේදිකාවට ගොඩ වුණා. බොහොම සැහැල්ලුවෙන් ඔබේ ගීතය ගායනා කරා කියලා මම දැක්කා. අහිංසක දඟකාර පෙම්වතාගේ චරිතය ඔය ෂෝල් එක වැටෙන්න කියලා ඒක මෙහෙම අරගෙන ඔළුවේ ගැට ගහගෙන ඒ වගේ වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ තුන්වෙනි වටේට ආවට පස්සේ තවත් බොහොම ඒවත් සැහැල්ලුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට් ඊළඟ ගීතෙත් අපි අහලා බලලා කතා කරමු. බොහොම ස්තුතියි සර්.
මම ගෞරවාන්විත විනිශ්චය මණ්ඩලෙත් ඒ තරම් සැහැල්ලුවෙන් රස විඳ නම් ඔබතුමා ඊටත් වඩා සැහැල්ලුවෙන් රස විඳින්නේ නැද්ද මේ ගීතේ? ඇත්තටම ධනංජය මේ ඒ ගීතයේ අර්ථ අලංකාර වලට වැඩි තියෙන මම හිතන්නේ මේ රිද්මානුකූල ලක්ෂණ. මනුෂ්‍යයාගේ සතුට ප්‍රීතිය ප්‍රහර්ෂය පළ කරන ගීයක් ඒක. ඒ නිසා මම හිතන්නේ ගායකයාටත් ඒ සැහැල්ලුව තියෙන්න ඕනයි කියලා මම විශ්වාස කරන්නේ. ප්‍රභාත් අපූර්වට ඒ සැහැල්ලුව සහ ලීල් ලක්ෂණ පාවිච්චි කරමින් ගීතේ ප්‍රාසංගික විදිහට කළා ගායනා කළා.